සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන පුතේ හැමෝටම අපි අද කතා කරන්න යන්නේ මිශ්‍ර ක්‍රියා ගැන. මිශ්‍ර ක්‍රියා. මොනවද මිශ්‍ර ක්‍රියා කියන්නේ? මිශ්‍ර ක්‍රියාවක් කියන්නේ පුතේ අවසාන ක්‍රියාවත් එක්ක සිදුවෙන ක්‍රියාවලට අපි කියනවා මිශ්‍ර ක්‍රියාවක් කියලා. මිශ්‍ර ක්‍රියාව සිදු වෙන්නේ අවසාන කාල ක්‍රියාවත් එක්ක. අවසාන කාල ක්‍රියාවට කලින්වත් නෙමෙයි අවසාන ක්‍රියාවට පස්සෙත් නෙමෙයි. මිශ්‍ර ක්‍රියාව සිදු වෙන්නේ අවසාන ක්‍රියාවත් එක්ක තමයි. අවසාන ක්‍රියාවත් එක්ක යම්කිසි ක්‍රියාවක් අපි සිදු කරනවා නම් අපි ඒවට කියනවා මිශ්‍ර ක්‍රියා කියලා. මිශ්‍ර ක්‍රියා හඳුනගන්න හරිම ලේසි පුතේ. මිශ්‍ර ක්‍රියාවත් එක්ක අවසාන ක්‍රියාවත් එක්ක සිදු කරන ක්‍රියාවත් එක්ක තියෙන පදේ මින් ප්‍රත්‍යය යෙදලා තියෙනවා. එහෙමත් නැත්නම් අවසාන ක්‍රියාවත් එක්ක සිදුවෙන මේ ක්‍රියාව දෙපාරක් එක ළඟ යෙදලා තියෙනවා. අන්නේ අවස්ථාවලදී මිශ්‍ර ක්‍රියාවක් අපිට අඳුරගන්න හරිම ලේසියි. අපි බලමු මිශ්‍ර ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා උදාහරණ වලින්. මෙතන තියෙනවා නංගි ගීතයක් ගයමින් නැටුවාය. නංගි ගීතයක් ගයා නැටුවාය. නංගි නටලා තියෙන්නේ මොනව කරද? නංගි නටලා තියෙන්නේ ගීතයක් ගායනා කර. එහෙමත් නැත්නම් ගීතයක් ගයමින් තමයි නංගි නටලා තියෙන්නේ. එතකොට මෙතන මෙන්න මේ ක්‍රියාව සිදු වෙලා තියෙන්නේ අවසාන ක්‍රියාවත් සමග. අපි අවසාන කාල ක්‍රියාවත් එක්ක සිදුවෙන තවත් ක්‍රියාවකට තමයි කිව්වේ මිශ්‍ර ක්‍රියා කියලා. මෙන්න මේ මිශ්‍ර ක්‍රියාව අඳුනගන්න මෙන්න මේ මින් ප්‍රත්‍යය යෙදিলা තියෙනවා. එහෙමත් නැත්නම් නංගි ගීතයක් ගයා නැටුවාය. නංගි ගීතයක් ගයා තමයි නටලා තියෙන්නේ. මෙතනත් පුතේ අවසාන කාල ක්‍රියාවත් එක්ක එහෙමත් නැත්නම් අවසාන ක්‍රියාවත් එක්ක මෙන්න මේ ගීතයක් ගයා කියන එක යෙදලා තියෙනවා. මිශ්‍ර ක්‍රියාවක් අඳුරගන්න ලේසිම ක්‍රමය තමයි අපිට මේ අවසාන කාල ක්‍රියාවත් එක්ක යෙදලා තියෙන ක්‍රියාපදේ මින් ප්‍රත්‍යය යෙදලා තියෙනවා. එහෙමත් නැත්නම් මෙන්න මේක එකම ක්‍රියාව දෙපාරක් එක ළඟ යෙදලා තියෙනවා. හරි. ඔක තමයි පුතේ මිශ්‍ර ක්‍රියා කියන්නේ. අපි අලුත් පාඩමකින් ඊළඟ දවසේ හමු වෙමු.